දවස්වල බණ්ඩාරවල පැත්තට විපු පට්ට රැස්ස හින්දා කොහෙවත් ඇවිදින්න යන්න බැරුව ගෙදරට හැදුවේ චාලිකයි මටයි ඔන්න අද පොඩි chance එකක් හම්බුණා. චාලිව බයික් එකේ එක්කගෙන යන පුරුදු කරගත්තට ඔෆිෂියල් බයික් ටුවර් එකක් යන්න පළවෙනි අතාව තමයි මේ. ඉතින් චාලිට මේ බයික් රයිඩ් එක සෙට්ද නැද්ද කියලා ටෙස්ට් කරන්නත් එක්කම තමයි මම මේ ගමන ප්ලෑන් කරේ. වැඩි හරි ගිහින්ද නැද්ද කියලා ඔයගොල්ලෝ පේනවනේ ඉතින්. අපි අද ගමන යන්නේ තෝනාගලෙන් කොස්තන්ත පාරට දාලා. ඉතින් ඇත්තටම මේ වෙලාවේ මතක් කරන්න ඕනි මේ ගමනට බයික් එක දුන්නේ මගේ නෑදෑ මාමා කෙනෙක්. ඇත්තටම තමන් කරන වැඩේකට පුළුවන් ඕනි උදව්වක් කරන මේ වගේ ෆැමිලි එකක් ලැබෙන එක එක්තරා ආකාරයක වාසනාවක්. ඉතින් දැන් අපි ඉන්නේ තියැල්ල පේනමානේ. පේනමානේ කිව්වටම ඇහෙනමානේ කිව්වනම් තමයි හරි. ඉතින් මට යන්න බැරි තැන් වලට යන්න ඉන්න මගේ පුංචි නියෝ මිත්‍රයව අපි යවලා බලමු පේන්නේ කොහොමද කියලා. කියන්න තියෙන්නේ එකම එක දෙයයි. පරිස්සමින් ගිහින් එන්න. ප්‍රශ්නේ වෙනවා තමයි අපි දන්නේ. Looking for something that will give me peace of mind. You make me insecure. I pretend that it's going on. 'Cause I'm hurting, 'cause I'm bleeding, going crazy. I need you, just get me. You don't
ඔන්න අපි ආවා උඩුදියලුම නාන ප්ලේස් එකට. Nah, laut tapi no. ඉතින් ඔගොල්ලන්ගේ ආදරණීය චාලිත් එක්ක තවත් සොඳුරු නවාතනකින් හමු වෙනකන් අද අපි අපේ ගමන මෙතනින් නිමා කරනවා. Sport එක දාගෙන දෙක තමයි. එකක් කරන්න බෑ. වීඩියෝ කරා. වීඩියෝ ලෑ. නෑ මේක. එනකොට කේදනේ මල්ලි. මායවෝ මායේ. ඒ? බලා ෂෝට් කට් ගන්න. හා?